මම හිතන්නේ අපේ රටේ අද අනාගතයට කනකොකා හඬලපු යුගයක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ. විශේෂයෙන්ම අපේ රටේ අනාගතය අපේ දරුවන් අපිට ඉන්න ලොකුම සම්පත අපේ දරුවන්. එතකොට මේ අපේ රටේ දරුවන්ගේ අනාගතය ශක්තිමත් කරන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමෙන් කියන එක මේ දකුණු ආසියානු කලාපයේ දෙමව්පියෝ විශ්වාස කරනවා. එෙහිදී අපිට ඒ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න අවශ්‍ය කරන මූලික අවස්ථාව ශ්‍රී ලංකාවේ තිබෙන්නේ විශේෂයෙන්ම මේ නිදහස් අධ්‍යාපනය හරහා. 45 ලක්ෂයක් වෙච්ච මේ දරුවන්ගේ අධ්‍යාපනය නවීකරණය වෙන්න ඕනේ, ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ, නව ලෝකයට ගැලපෙන්න ඕනේ කියන එක පිළිබඳව කිසිදු තර්කයක් නැහැ. හැබැයි මේ ආණ්ඩුවේ තියෙන උද්දච්චකමටත්, මේ ආණ්ඩුවේ තියෙන නොහැකියාවකමටත්, මේ ආණ්ඩුවේ තියෙන පළපුරුද්දක් නැතිකමටත් ඒ අය විශේෂයෙන්ම මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඉතාමත් සුළුවට තකලා තමන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් කටයුතු කරමින් සිටිනවා. ඒක අංක 1. අංක 2 මේ ආණ්ඩුවට තියෙන චෝදනාව තමයි එක පැත්තකින් LGBTQ එහෙමත් නැත්නම් සමලිංගික ක්‍රමවේදය ප්‍රචලිත කිරීමේ ක්‍රියාවලියක මේ ආණ්ඩුව නියැලෙනවා කියන එක. ඒකට හොඳම උදාහරණය තමයි සංචාරක අමාත්‍යාංශය හරහා තවත් ආයතනයකට LGBTQ සමලිංගික ප්‍රවර්ධනය කිරීම සඳහා අවස්ථාව ලබා දීමට ලිඛිත අනුමැතියක් ලබා දුන්නා කියන චෝදනාව ආණ්ඩුවට එල්ල වුණා. අපි එම ලිපිය පාර්ලිමේන්තුවේ සභාගත කරා. ඒ පිළිබඳව හඬ නැගුවා. ආගමික නායකයන්, ගෞරවනීය මහා සංඝරත්නය, කාදිනල් හිමිපාණන් ඇතුළු ආගමික නායකයන්ගේ විරෝධය එල්ල කරා. ඒ අනුව ආණ්ඩුවට ඒක හකුල ගන්න සිදු වුණා. ඒත් එක්කම දිත්වා සුලිකුණාටුව පස්සේ ගැසට් එකක් නිකුත් කරා. ඒකෙත් මේ LGBTQ එහෙම නැත්නම් පීනල් කෝඩ් එකේ දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් වෙලා තියෙන කරුණු ඒ ගැසට් එකට ඇතුළත් කළා. ඊට පස්සේ තමයි මේ 6 ශ්‍රේණියේ දරුවන්ගේ ඉංග්‍රීසි පාඩමට විශේෂයෙන්ම මේ LGBTQ එහෙමත් නැත්නම් සමලිංගික ක්‍රියාවලිය ඇතුළත් කරලා තියෙන්නේ. දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍යයෙන් ලිංගික අධ්‍යාපනය ගැන උගන්වන්නේ එක්ක සෞඛ්‍ය පාඩමේ එහෙම නැත්නම් විද්‍යාවත් එක්ක ගිය සෞඛ්‍ය සම්බන්ධ පාඩමක තමයි. ඉංග්‍රීසි පොතේ නෙමෙයි. අනිත් කාරණේ තමයි මේ ලිංගික අධ්‍යාපනය කියලා අපේ රටේ උගන්වනකොට උගන්වන්නේ ප්‍රජනනය ගැන. ඒ වගේම යම් ආකාරයේ පිළිසිඳි ගැනීමක් දරුවෙක්ගේ වෙන්නේ කොහොමද? ඒ වගේම ආරක්ෂිතව ලිංගික කටයුතු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අධ්‍යාපනයේ උගන්වනවා. හැබැයි මේ ලෝක සම්මතයට වෙනස්. දැන් අපි දැක්කා ට්‍රම්ප් ජනාධිපතිතුමත් කියනවා ලෝකේ ඉන්නේ man and woman. හරි? එතකොට එතනින් එහාට ගිය ලිංගික ක්‍රියාවලියක් පෙළපොතට හඳුන්වා දීලා මේක අච්චු ගහලා මේක දැන් මේ පයිලට් ප්‍රොජෙක්ට් එක තියපු දෙයක් නෙමෙයි. මේක බ්ලූ ප්‍රින්ට් එක තියපු දෙයක් නෙමෙයි. ලක්ෂ 5ක් පොත් අච්චු ගහලා බෙදන්න පැක් කරලා තිබුණු අවස්ථාවක අපේ උලපනේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ තොරතුරු දැනගෙන මාධ්‍යයට අනාවරණය කරලා ඒ තුලින් රට දැනගෙන දැන් ආණ්ඩුව කියනවා අපි පරීක්ෂණයක් කරනවා කියලා. හැබැයි පරීක්ෂණයක් කරනවා නම් පළවෙනියටම කරන්න ඕන අධ්‍යාපන ඇමතිවරිය ඉවත් වෙලා මේ පරීක්ෂණය කරන්න ඕන. මොකද එතුමිය මේ කරපු දේ අපිට හිතා ගන්න බෑ. මොකද මේ ආණ්ඩුව බලයට ආවේ මොකද්ද? ජනතාවට නැති කිසිම දෙයක් අපිට එපා. හරි? ජනතාව යන්නේ පොදු ප්‍රවාහනේ නම් අපි යනවා පුත් සයිකලේ. එහෙමයි කිව්වේ. මේ වර්තමාන අග්‍රාමාත්‍යතුමියට නේද? ලොකු ආශාවක් තියෙනවා අපි දකින්නෝනේ මේ බැක් එකේ මර්සිඩීස් මේ බැක් එකේ යනවා පොලිසියෙන් ඉස්සරහන උද්දාගෙන පිටිපස්සෙන් උද්දාගෙන ඒවා මං හිතන්නේ රටේ ජනතාවට දැන් තියෙනවා 2.20 ලක්ෂයක් වෙච්ච ජනතාව යන්නේ
මේ බැක් කාර්වල පොලිසියෙන් ඉස්සරහන උද්දාගෙන පිටිපස්සෙන් උද්දාගෙන. එතකොට ඒ සැප නේද? ඒ පහසුකම් එතුමියට නැති වෙයි කියලා එතුමිය බය වෙන්න ඇති මේ තනතුරු අතාරින්න නැත්තේ. එතුමිය ඇත්තටම අසමත් අමාත්‍යවරියක්. ඒ නිසා එතුමිය මේ ජාතියෙන් සමාව ගන්න ඕනේ. ජාතියෙන් සමාව අරගෙන අග්‍රාමාත්‍ය හරිනි ආචාර්ය හරිනි අමරසූරිය මැතිතුමිය වහාම ඉල්ලාස් වෙන්න ඕනේ. එතුමියට කොන්දක් නැත්තම් විපක්ෂය හැටියට අපි අද ආරම්භ කරා අග්‍රාමාත්‍යවරිය එතුමිය තමයි අධ්‍යාපන ඇමතිවරිය එතුමියට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සමස්ත විපක්ෂ එකඟතාවය මත ගෙනෙන්නට අපි දන්නවා මේ විශ්වාස භංග යෝජනාව අපි අද අත්සන් කරාට පාර්ලිමේන්තුව ඒකාධිපති ක්‍රමවේදයට මේ අය කටයුතු කරමින් යනවා. ඒ තුල සමහර වෙලාවට මේ විශ්වාස භංග යෝජනාව අපි ගෙන ආපුවම අද හෙට මේ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන්න දෙන එකක් නැහැ. හරිනි අමරසූරිය මැතිනියට තව දුරටත් අධ්‍යාපන ඇමතිවරි හැටියට කටයුතු කිරීමේ අයිතියක් නැහැ, සදාචාර අයිතියක් නැහැ.